ආයිබෝන් ළමයි මං කලින් පාඩමේ කේන්ද්‍රික ඛණ්ඩාශ්‍රිත තල රූපවල පරිමිතිය හොයන විදිහ ඉගැන්නුවා. ඒකේ මං අවසානයේ ඔයාලට අභ්‍යාසයක් දුන්නා. මං හිතනවා මේ අභ්‍යාසය ඔයාලා කරන්න ඇති කියලා. කරේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක බලලා අභ්‍යාසය කරලා ඒ අභ්‍යාසය මේ වීඩියෝ එක කරන්න පැහැදිලි කරන එක. ඒක නිසා ඒ අභ්‍යාසය ඔයා කරපු එක හරිද කියලා බලන්න මේ වීඩියෝ එක බලන්න. හරි. අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරි ළමයි අපි මේ ගාන බලමු. මේ ගානේ පරිමිතිය හොයන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට අපි මේ දිග දන්නවා 18 සෙන්ටිමීටර්. මේ දිග 14 සෙන්ටිමීටර්. මේ දිග කීයද? ඉදිරියෙන් තියෙන පාද සමානයි. මේක ඍජු කෝණාශ්‍රයක් නිසා. එහෙනම් මේ දිග 18 සෙන්ටිමීටර්. අපිට දැන් වැඩිපුර හොයාගන්න තියෙන්නේ මේ ඡාප කොටස දිග. මේක අර්ධ වෘත්තයක්. මේ අර්ධ වෘත්තයේ ඡාප කොටසේ දිග හොයන්න තියෙනවා. ඒ දිග ඉස්සෙල්ලා හොයමු. අපි මේක අංකණය කරගමු. O A B C කියලා. එතකොට අපි O A දන්නෝ AB තමයි හොයාගන්න තියෙන්නේ. AB දිග, ඒ කියන්නේ ඡාප දිග සමානයි 360න් තීටා කියන්නේ අංශක 180යි ගුණ කිරීම 2πr. 180ට 1යි 182යි දෙකට 2 කැපෙනවා. 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ කීයද? මේ AB දිග 14 සෙන්ටිමීටර. ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන පාද දිගින් සමානයිනේ. මේ දිග 14 සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ වෘත්තයේ විස්කම්භය 14 සෙන්ටිමීටර. අරය හොයන්න 14 බෙදනවා 2කින්. එතකොට 7 සෙන්ටිමීටර. මේ 7 කැපෙනවා. එතකොට AB දිග එනවා 22 සෙන්ටිමීටර. එතකොට මේ වටේ දිග පරිමිතිය මුළු රූපෙම පරිමිතිය සමානයි OA ධන OA ධන AB ධන BC ධන CO. OA දිග 18 සෙන්ටිමීටර ධන AB දිග අපි හොයාගත්ත 22 සෙන්ටිමීටර BC දිග 18 සෙන්ටිමීටර CO දිග 14 සෙන්ටිමීටර. දැන් මේ ටික එකතු කරන්න තියෙනවා. 8 16යි 16 4යි 20යි 20යි 2යි 22යි 22න් 2 2ක් ඉතිරි 4යි 5යි 6යි 7යි 72යි 72 සෙන්ටිමීටර තමයි මේ රූපේ පරිමිතිය. හරි. හරි ළමයි. දැන් අපි මේ ගාන බලමු. මේ ගානේ පරිමිතිය තමයි හොයන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ වටේ දිග. දැන් මේ දිග දන්නෝ මේ දිග දන්නෝ. මේ දිග කීයද? 4 සෙන්ටිමීටර. මේ ඉරි කෑලි දෙකෙන් පෙන්නන්නේ මේ දිගට මේ දිග සමානයි කියලා. එහෙනම් මේ දිග 4 සෙන්ටිමීටර. හරි. මේ දිගක් දන්නෝ මේ දිගක් දන්නෝ. දැන් පරිමිතිය කියන වටේ දිගනේ. වටේ දිග හොයන්න මේ දිග තමයි අපිට හොයාගන්න ඕනේ. මෙතන තියෙන්නේ O කේන්ද්‍රය. එහෙනම් මෙතන කේන්ද්‍රය තියෙනවා නම් මේක අනිවාර්යෙන් වෙන්න ඕන අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයේ මේ ඡාප දිග තමයි හොයන්න ඕන. එතකොට අපි මේක AB කියලා ගත්තොත් AB දිග සමානයි කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ 360න් තීටා 2πr. 360න් මේ තීටාගේ අංශක 180 අර්ධ වෘත්තයක් නිසා ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ කීයද? මෙතන විස්කම්භය තමයි 7 සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ. විස්කම්භය 7 සෙන්ටිමීටර නම් අරය දෙකෙන් බෙදන්න ඕන. විස්කම්භය දෙකෙන් බෙදුවම තමයි අරය ලැබෙන්නේ. අරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ පරිධියට තියෙන දුරනේ. එතකොට අරය 7 සෙන්ටිමීටර බෙදීම 2යි. එතකොට 180ට 1යි 182යි දෙකට 2 කැපෙනවා 7ට 7 කැපෙනවා දෙවරක් 1යි දෙවරක් 11යි. එතකොට උත්තරේ එන්නේ 11 සෙන්ටිමීටර. AB දිග 11 සෙන්ටිමීටර. මේක C කියලා ගත්තොත් දැන් අපිට පරිමිතිය හොයන්න පුළුවන් මේ රූපේ. පරිමිතිය සමානයි
CA දිග ධන AB දිග ධන BC දිග. CA දිග 4 cm ධන AB දිග අපි හොයාගත්තේ 11 cm ධන BC දිග 4 cm. 4 4 8යි 9යි 19 cm. එතකොට මේ රූපේ පරිමිතිය වටේ දිග සෙන්ටිමීටර 19යි. අරය 7 සෙන්ටිමීටර් වූ අර්ධවෘත්තාකාර තහඩුවකින් විස්කම්භය 7 සෙන්ටිමීටර් වූ විස්කම්භය 7 සෙන්ටිමීටර් වූ තහඩු කොටසක් අර්ධවෘත්තාකාර තහඩු කොටසක් කපලා ඒ කොටස මේ රූපයේ පරිදි මෙතනින් පාස්සනවා. හරි. අපිට පළවෙනි කොටස කියන්නේ අරය 7 සෙන්ටිමීටර් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්නේ කියලා. ඒ කියන්නේ මේ අරය 7 සෙන්ටිමීටර් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග කියන්නේ මේ කොටසේ දිග. එහෙනම් අපි මේ කොටස නම් කරගමු A B කියලා. මෙතන C කියලා දාගමු. එතකොට AB දිග සමානයි AB දිග කියන්නේ මේ දිග. AB දිග ඡාප කොටසේ දිග අරය 7 සෙන්ටිමීටර වූ ඡාප කොටසේ දිග 360න් θ 2πr 360න් θ කියන්නේ අංශක 180යි ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. ඒතර මේකේ අරය කියන්නේ 7 සෙන්ටිමීටර. 180ට 1යි 180 2යි දෙකට 2 කැපෙනවා. එතකොට මෙතන උත්තරේ 22 සෙන්ටිමීටර. එතකොට අරය 7 සෙන්ටිමීටර වූ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ අර්ධ වෘත්තයේ ඡාප දිග තමයි 22 සෙන්ටිමීටර. දෙවෙනි එකේ කියන්නේ විස්කම්භය 7 සෙන්ටිමීටර වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්නේ කියලා. විස්කම්භය 7 සෙන්ටිමීටර කියන්නේ මේකනේ. ඒතර අරය කීයද? අරය කියන්නේ විස්කම්භයෙන් දෙකෙන් එකක්. විස්කම්භයෙන් භාගයක් තමයි අරය කියන්නේ 7 සෙන්ටිමීටර බෙදීම 2යි. එතකොට BC දිග BC අරය විස්කම්භය 7 සෙන්ටිමීටර වූ අර්ධ වෘත්තයේ ඡාප දිග BC දිග සමානයි 360න් θ 2πr. එතකොට 360න් θ කියන්නේ අර්ධ වෘත්තයක්නේ. θ කියන්නේ අංශක 180යි ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 7 සෙන්ටිමීටර බෙදීම 2යි. එතකොට 181යි 182යි දෙකට 2ක් කැපෙනවා 7ට 7 කැපෙනවා 2ට 1යි දෙවරක් 11යි. එතන 11 සෙන්ටිමීටර තමයි විස්කම්භය 7 සෙන්ටිමීටර වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. හරි. තුන්වෙනි ගානේ කියන්නේ අඳුරු කළ කොටසේ පරිමිතිය. අඳුරු කළ කොටසේ පරිමිතිය. එතන පරිමිතිය මොන කොටසේද? A B C. මෙතන ඉඳන් මෙහෙම අඳුරු කොට කොටසේ වටේ දිග තමයි හොයන්න තියෙන්නේ. එතන අඳුරු කර කොටසේ පරිමිතිය සමානයි කීයද? කොහමද ඒක හොයන්නේ? මේ දිග ධන මේ දිග ධන මේ දිග. මේ දිග දන්නෝ විස්කම්භය 7 සෙන්ටිමීටර උන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 11 සෙන්ටිමීටර. මේ දිග 11 සෙන්ටිමීටර. මේ දිගත් 11 සෙන්ටිමීටර. එතකොට පරිමිතිය සමානයි 11 ධන 11යි. මේ දිග දන්නෝ මේ දිග දන්නෝ මේ දිග අරය 7 සෙන්ටිමීටර වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 22 සෙන්ටිමීටර. එහෙනම් ධන 22යි. එතකොට අපිට පරිමිතිය මේ රූපේ පරිමිතිය එනවා අඳුරු කර කොටසේ පරිමිතිය 2යි 3යි 4යි 2යි 3යි 4යි 44 සෙන්ටිමීටර තමයි මේ අඳුරු කර කොටසේ පරිමිතිය. හරි. හරි මේ ගානේ කියන්නේ ABC කියලා සමපාද ත්‍රිකෝණයක් තියනවලු. ඒතර සමපාද ත්‍රිකෝණයක් කිව්වම පාද තුනම මේ ත්‍රිකෝණයේ පාද තුනම දිග එකිනෙකට සමානයි. එහෙනම් පාදයක දිග 7 සෙන්ටිමීටර නම් මේ පාදයේ දිග 7 සෙන්ටිමීටර මේ පාදයේ දිග 7 සෙන්ටිමීටර. එතකොට මේ සමපාද ත්‍රිකෝණයක පාදයක දිගට සමාන අරයකින් යුතු
කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවලු. හරි. අපි එතකොට කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද මේ? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය තමයි කියන්නේ. ඉස්සෙල්ලා මේ ගානේ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග. ඡාප දිග කියන්නේ මේ දිග හොයන්න කියලා තියෙනවා. හරි. දැන් අපි කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග හොයන්න කලින් මේ කෝණය θ කියන්නේ කීයද කියලා හොයාගන්න ඕන. සමපාද ත්‍රිකෝණයක නම් පාද තුනම දිගින් සමාන වගේම කෝණ තුනත් එකිනෙකට සමානයි. මේ කෝණය θ නම් මේ කෝණයත් θ. මේ කෝණයත් θ. එතකොට ත්‍රිකෝණයක කෝණවල එකතුව අංශක 180යිනේ. එතකොට මේ θ ඒව තුනක් තියෙනවා. ඒතර 3යි θ සමානයි අංශක 180යි. ඒතර එක θ එකක් අගය එනවා 180 බෙදනවා 3. එතකොට 6 වරක් 3නේ 18 වෙන්නේ 6 12යි 18යි. ඒතර 60යි අංශක 60ක් තමයි මේ කෝණයක අගය තියෙන්නේ. කෝණයේ අගය අංශක 60යි. හරි. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග තමයි අපිට හොයන්න තියෙන්නේ. ඡාප දිග සමානයි 360න් θ 2πr 360න් දැන් අපි θ කෝණය දන්නවා අංශක 60යි. ගුණ කිරීම දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ කීයද? මේ කේන්ද්‍රය කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍රය තමයි මේක. කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුර තමයි අරය කියන්නේ. ඒතර අරය 7 සෙන්ටිමීටර්. බිඳුවට එකයි බිඳුව කැපෙනවා. 6 1යි 6 6යි 7ට 7 කැපෙනවා. 2ට 1යි 2 3යි. එතකොට උත්තරේ 22 බෙදීම 3 සෙන්ටිමීටර තමයි ඡාප දිග. 22 3ෙන් බෙදුවම 7 3 21යිනේ. 21යි 3යි. 7.3 ගානක් තමයි එන්නේ. 7.3 සෙන්ටිමීටර තමයි එන්නේ. හරි. අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න. අඳුරු කළ කොටස මොකක්ද? මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් මේ සම්පාද ත්‍රිකෝණය අඩු කරලා ලැබෙන කොටස තමයි අඳුරු කළ කොටස. අඳුරු කළ කොටසේ පරිමිතිය කියන්නේ මේකේ දිගයි මේකේ දිගයිනේ. ඒතර අඳුරු කළ කොටසේ පරිමිතිය සමානයි සමපාද ත්‍රිකෝණයක් නිසා ඒ පාද දිග 7 සෙන්ටිමීටර ධන අපි ඡාප දිග හොයාගත්තා 7.33 සෙන්ටිමීටර. ඒතර සේරම වෙනවා 14.33 සෙන්ටිමීටර තමයි පරිමිතිය. හරි. අඳුරු කළ කොටසේ පරිමිතිය 14.33 සෙන්ටිමීටර. හරි. අපි දැන් මේ ගාන බලමු. A B E D කියන්නේ එක කේන්ද්‍රික ඛණ්ඩයක්ලු. B F D C කියන්නේ තා කේන්ද්‍රික ඛණ්ඩයක්ලු. මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙන්නේ. මේ අඳුරු කළ කොටසේ පරිමිතිය තමයි හොයන්න තියෙන්නේ. කියන්නේ මේ දිගයි තමයි හොයන්න තියෙන්නේ. අපි ඉස්සර වෙලා මේ දිග හොයමු. මොන දිග හෙව්වත් මේ සමපාද මේ සමචතුරස්‍රයක් නිසා මේ දිගට මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයි. එහෙනම් අනිවාර්යෙන් මේ දිගට මේ දිග සමාන වෙන්න. එකම ආකාරයේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. හරි. අපි මේ එක කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයමු. ඡාප දිග සමානයි මේ අපි එක කේන්ද්‍රික ඛණ්ඩයක් ගමු BFDC කියන කේන්ද්‍රික ඛණ්ඩේ. BFDC කියන කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග හොයමු. ඡාප දිග සමානයි 360න් θ 2πr 360න් මේ θ ගේ කීයද? අංශක 90යි. ගුණ කිරීම දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. මේකේ r කියන අරය මේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ පරිධියට තියෙන දුර 10.5 සෙන්ටිමීටර. තර 91යි 94යි 2ට 1යි 2ව 2යි
7ට 7 ඒවා 1යි මෙතන 1.5යි 2ට 1යි 11යි 1.5 11න් ගුණ කරාම කීයද 5යි 1යි 5යි 1යි 5යි 6යි 16.5 සෙන්ටිමීටර තමයි මේ කොටසේ චාප දිග එන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ කොටසේ චාප දිගත් එන්න ඕන A B E D එකේ චාප දිගත් එන්න ඕන 16.5 සෙන්ටිමීටර. එහෙනම් මේ අඳුරු කර කොටසේ පරිමිතිය හොයන්නේ පරිමිතිය සමානයි DFB දිග ධන ඒ චාප දිග DFB දිග ධන DEB දිග DEB දිග. එතකොට මේ චාප දිග දන්නෝ 16.5යි. මේ චාප දිග හෙව්වත් එන්නේ 16.5 එක වගේ නිසා මේ දෙක එකතු කරාම 16 2ක් 6 12යි 32යි 33යි 33 සෙන්ටිමීටර තමයි මේ රූපයේ පරිමිතිය එන්නේ. හරි. මේ ගානේ අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා මෙතන. APQR කේන්ද්‍රික ඛණ්ඩයයි ABCD කේන්ද්‍රික ඛණ්ඩයයි. එතකොට අරය ADU කේන්ද්‍රික ඛණ්ඩයකුත් තියෙනවා අරය ARU කේන්ද්‍රික ඛණ්ඩයකුත් තියෙනවා. එතකොට මේ කේන්ද්‍ර කෝණය තමයි A කියලා කියන්නේ. අපේ දැන් ප්‍රශ්නය අහන්නේ මේ APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොච්චර වැඩිද කියලා. මේ අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කොච්චර වැඩිද කියලා අහන්නේ. එහෙනම් ඒකට උත්තරය හොයාගන්න අපි මොකද්ද කරන්න ඕන? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න ඕන. මේ අඳුරු කළ කොටසේ පරිමිතියත් හොයන්න ඕන. අපි ඉස්සර වෙලා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයමු. APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයමු. ඒක හොයන්න ඉස්සර වෙලා APQR පරිමිතිය සමානයි. අපි දන්නවා පරිමිතිය හොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක 360න් θ වතාවක් 2πr ධන 2r 360න් මේ θ ගේ කීයද? කේන්ද්‍රික කෝණය අංශක 45යි. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. මේකේ අරය කීයද? අපි දැන් මේ මුළු මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න යන්නේ. එතකොට මේකේ අරය කේන්ද්‍ර කෝණයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර පරිධියට තියෙන දුර තමයි අරය කියලා කියන්නේ. එතන අරය 7 සෙන්ටිමීටර. ධන 2 ගුණ කිරීම 7 සෙන්ටිමීටර. එතකොට 45 1යි 45 90යි 180යි 8යි. 2ට 1යි 2 4යි 7ට 7 කැපෙනවා 2 2යි 2 11යි. එතකොට 11 බෙදීම 2 11 2කින් බෙදුවම 5.5 ධන 7 ගුණ කිරීම 2 14යි. එතකොට මේකේ උත්තරේ එන්නේ 14යි 19.5 සෙන්ටිමීටර තමයි APQR කියන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය එන්නේ. හරි. ඒක අපි හොයාගත්තා. දැන් හොයන්න තියෙන්නේ මේ අඳුරු කළ කොටසේ පරිමිතිය. අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න කලින් මේ APQR කොටසේ චාප දිග හොයන්න ඕන. ABCD කොටසේ චාප දිග හොයන්න ඕන. හරි. අපි ඉස්සර වෙලා APQR ගේ චාප දිග හොයමු. චාප දිග සමානයි 360න් θ 2πr 360න් θ කියන්නේ අංශක 45යි
ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයනේ. එහෙනම් අරය 7 සෙන්ටිමීටර. එතකොට 45 1යි 45 වටයි 7ට 7 කැපෙනවා. 1යි 4යි 4ට 2යි 11යි. එතකොට 11 දෙකෙන් බෙදුවම 5.5යි තමයි මෙන්න මේ දිග 5.5 සෙන්ටිමීටර. ඊට පස්සේ අපි දැන් හොයන්න ඕන BCD දිග. එතකොට හොයමු ABCD ගේ ඡාප දිග සමානයි 360න් θ 2πr. 360න් θ කියන්නේ අංශක 45යි. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. ගුණ කිරීම මේකේ අරය කීයද? කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුර අරය 3.5 සෙන්ටිමීටර. 3.5 සෙන්ටිමීටර. 45 1යි 45 වටයි 3.5ට 1යි 3.5ට 2යි. දෙකට 2 කැපෙනවා. දෙවරක් 11යි දෙවරක් 4යි. 11.5 4ෙන් බෙදන්න ඕන. 11යි නෑ 11 4ෙන් බෙදන්න ඕන. 11 4ෙන් බෙදුවම 2යි 8යි 9 10යි 11යි 3යි 7 වරක්නේ 7 7 14යි 28 වෙන්නේ. 28යි 2යි 5යි 5යි 2.7යි 5යි 2.7යි 5 සෙන්ටිමීටර තමයි ABCD කියන කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග එන්නේ. එතකොට මේ අඳුරු කළ කොටසේ පරිමිතිය සමානයි අඳුරු කළ කොටසේ පරිමිතිය සමානයි අඳුරු කළ කොටසේ පරිමිතිය කියන්නේ BCD දිග ධන BCD ධන PQR PQR BCD හොයාගත්තා 2.75යි 2.75 ධන PQR හොයාගත්තා 5.5 සෙන්ටිමීටර. මේ දෙක එකතු කරාම මේ දෙකේ පරිමිතිය එන්නේ 5යි 7යි 5යි 12යි එකක් ඉතිරි 7යි 8යි 8.25 සෙන්ටිමීටර තමයි අඳුරු කළ කොටසේ පරිමිතිය. දැන් අහන්නේ මේ APQR කොටසේ පරිමිතිය BPQR D කොටස අඳුරු කර කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද කියලා. එහෙනම් වැඩි කොටස හොයන්න අපි කරන්නේ කොපමණ වැඩිද කියලා නේ කොපමණ වැඩිද? වැඩි කොටස හොයන්න අපි කරන්නේ APQR කියන කේන්ද්‍රික ඛණ්ඩය 19.5න් අඩු කරනෝ 8.25ක්. 5න් අඩු කරාම 2.5ක් 2.5යි 0.25යි 5න් 2.5ක් අඩු කරාම 2.5යි 19න් 8ක් අඩු කරාම 11යි. එතකොට කොපමණ කොටසක් වැඩිද? සෙන්ටිමීටර 11.25ක් වැඩි. උත්තරය එතකොට සෙන්ටිමීටර 11.25යි. හරි ළමයි මම මේ අභ්‍යාසය කතා කරලා ඉවරයි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ආයේ පැහැදිලි කිරීමක් කරන්න. හරි එහෙනම් ළමයි පරිමිතිය පාඩම ඉවරයි අදින් ඉවරයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා දෙන්නම් ආයේ. මම මේ තව මිශ්‍ර අභ්‍යාස ටිකක් දීලා තියෙනවා. ඒ ටික ඔයාලා හදලා ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ අභ්‍යාසය පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් පරිමිතිය පාඩම ඉවරයි. මුල ඉඳන් අගටම පරිමිතිය පාඩම මම පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඔයාලා මුල ඉඳන් වීඩියෝ ටික බලාගෙන යන්න.
පරිමිතිය ගානෙන් O level වලට ප්‍රශ්නයක් ආවොත් බොහොම ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් මේ වීඩියෝ සෙට් එක හරියට බැලුවොත්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.